Gitu kan. Mulai semuanya pakai gampang muterin kan. මේක මගේ පළවෙනි ලොග් එක. ඔන්න එහෙනම් අදත් යාළුවනේ අපි ගමන පටන් ගත්තා. අදත් පුරුදු පාරේම යන්න අවසරයි. මෙයා පටන් ගන්නකොටම කට්ටිය නිකුනේ. දැන් අපි ඉන්නේ තනමල් වෙල හරි. අද යන්නේ අපි උවල් වෙල අසපුව බලන්න. වදුල්ලාවට අද travel with Jami. Good morning යාළුවනේ. ඔන්න එහෙනම් අපිටත් ඉර පෑවුවා. දැන් අපි වැල්ල වාය කොහොම කරගෙන මේ ඇල්ල අදින ගමන් අපි ඉන්නේ දැන් කුල්පොළ පරිමාර්ග දෙපාර්තමේන්තුව ළඟ. ඇල්ලාවට පරිසරය කියන්නේ මාරම ලස්සන පරිසරයක්. මම ගොඩක් ආසයි මේ ඇල්ලාවට පරිසරය. ඔන්න අපි යාළුවනේ ඇල්ලට මායි තව අයියා කෙනෙකුයි බැස්සා ඇල්ල පොඩ්ඩක් බලන්න. මෙතන උදේට මාරම ලස්සනක් තියෙනවා. මේ බලන්නකෝ. මේ නම් මාත් සුපුරුදු වීඩියෝ එකක් ගන්න. ඕන් දිමුතු අය එනවා. ඊගාවට අපි කන්න තැනක් හොයාගෙන තමයි ගියේ. මට හොඳටම බඩගිනි වෙලා හිටියේ. උදේට කන්න තැනක් තමයි අපි බලන්නේ. මේ තියෙන්නේ ඇල්ලේ තියෙන ලොකු හොටෙල් එකක්. අපි ඉතින් දිගටම ගමනේ ගියා. කන්න තැනක් හෙව්වා. කන්න කලින් මායි තව කොල්ලෝ දෙන්නෙකුයි ගමනක් ගියා. අපි කන්න තමයි වෙන අවස්ථාවක් තියෙන්නේ. බලන්න උන් දෙන්න මොකද කරන්නේ? අඩෝ මගේ සගියෝ ටික අපි ෆොටෝ දෙක තුනක් ගැහුවා. එහෙම කාලා ආයෙ ගමන පටන් ගත්තා. දැන් අපිට කුවල් වෙල පේන්න ඔන්න මේ. අර මං කියන්නේ වැඩිය ලස්සනයි මේ පාරේ යන වාහන. මේ බලන්නකො මාරම ලස්සනක් තියෙන්නේ.
අසපුවට යන්න තියෙන්නේ. අද කට්ටිය ටිකක් වැඩි දවසක්. තාම උදේ හින්දා අඩවල් මුකුත් ඇරලා එහෙම නැහැ. අසපුවට යන පාර හරවන තැනින් මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. එතන පොලිසියෙන් හිටියා. දැන් අපි ඔන්න පටු පාර අද්දවන්න පටන් ගත්තා. මේ පාර ගොඩක්ම අබලන් තත්ත්වයක තමයි තියෙන්නේ. මෙහෙම යනකොට බස් දෙකක් එකට හම්බුනොත් අපිට හරි අමාරුයි තමයි අපි වැටෙන්නේ. මම මේ අසපුවට යන third time. මට third time එකේ තමයි හිතුනේ vlog එකක් කරන් YouTube දැම්ම නම් හොඳයි කියලා. මම කිව්වත් වගේම බස් එකක් සෙට් වුණා. අපි කොහොම හරි එතනින් බස් එක අරගෙන උඩට දිගම ගියා. මේ බලන්නකො මේ පාරේ තියෙන අවදානම. පාර වංගු ටිකකුත් එක්ක පාර පොඩි වාහන එනවද කියලා පේන්නේවත් නැහැ. මම කියනකොටම තව බස් එක මේ බලන්න මේ පාරේ තියෙන පටු බව. මාරම අවදානම. මේ අසපුව බලන්න පොඩි බස් වල එන එක තමයි වටින්නේ. එතකොට උඩටම යන්න පුළුවන්. වයිකින් බස් වල එනවට වැඩිය පොඩි වාහනයක එන එක මම හිතනවා ඒක ගොඩක් සාර්ථකයි කියලා. කොහොම හරි අපි උඩටම ආවා. අර පේන්නේ අපිට අසපුව. මේ තියෙන වයිකින් බස් ටිකක් මේ උදේම ආපුව වෙන්නේ. නැත්තම් දැන් නම් උඩට එන්න දෙන්නේ නැහැ වයිකින් බස්. කඩවල් දාලා මම ගිය සැරේ එනකොට මේ කඩවල් ටික තිබුණේ නැහැ මෙතන. අර තියෙන්නේ අපි ආපු පාර. බලන්න මේ view එක මාරම ලස්සනයි. දැන් අපි අසපුවට ගොඩක්ම ළඟින් ඉන්නේ. මෙතන තමයි දන්සල් තියෙන්නේ. එතනත් බස් පුරවලා තමයි දන්සල් දෙන්නේ. අපි දන්සලත් පහු කරගෙන උඩටම ආවා. වව් view එක. අපි දැන් ඉන්නේ අසපුවේ පාමුල. දෙමුතු අයියා අපිව උඩටම අරන් යනවා. අපිට සත්බුදු සෑයත් යාන්තම් පේනවා මේ වෙලාවේ. අපි උඩම තියෙන පාක් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිට වැඩි දුරක් පයින් යන්නත් නෑ. මේක තමයි පොඩි බස් වල ආවම තියෙන වාසිය. අපි බස් එක නවත්තලා බස් එකෙන් බැහැලා අසපුව බලන්න යන තමයි මේ හදන්නේ. මායි මගේ සගියෝ දෙන්නයි පොඩක් වටපිට ආවලු. එතන තියෙන මාරම ලස්සන view එකක්. පුරුදු විදියට යන තැන ෆොටෝ ගහන එක දැනුත් පටන් ගත්තා. ඊගාවට අපි හදන්නේ මෙහි පිට දිව්‍ය ලෝකේ බලන්න යන්න. Okay, let's go.
පැත්තේ තමයි අර TikTok එකේ ප්‍රසිද්ධ වතුර පොන් ටික තියෙන්නේ. මේ තියෙන්නේ මාරම ලස්සනයි නේද? වතුර වලට මොන හරි දාලාද කොයි? නෑ නෑ මෙතන තියෙන බලපන්. ෆිනිෂින් එක. කොහොම හරි අපි වතුර පොන් ටිකත් බලාගෙන සත්බුද්සය ළඟටම ආවා. වව් කියන්නත් හොඳ නෑ මේවට. මාරම නිස්කලංක බවක් තියෙන මේකේ. බලන්න තියෙන ලස්සන. ඇතුළට යන්නේ නැහැ. ආව්. ඔව් ඒක තමයි කිව්වේ බං. අරංග. ඕකේ ගියා චතුරේ. උඩට ගියා. මුණු පිළියම් කරා. අනතර ෆොටෝ එකක් ගමු. මේ බලන්නකො මේ කැටයන් වල දාලා තියෙන තින්ත. මේ පාටත් මාර විදියටම ගලපලා තියෙනවා මාරම ලස්සනයි. මේවා බලන්නේ ටුවරිස්ට්ලට නිකන් මැජික් වගේ. බලන්නකො තියෙන පහළ view එක. මේ තියෙන්නේ අපි ආපු පාර තමයි. පිස්සු හැදෙනවා. තව බස් එකක් එනවා. සත්බුද්සයයි මේ view එකයි පිස්සු තමයි තියෙන්නේ. මේ තියෙන සත්බුද්සයට එන ප්‍රධානම දොරටුව. ඒ පාරෙන් මං ගිහිල්ලා වෙන්නන්නම්. අන්න දැන් මං යන්නේ ඒ පාරෙන්. මේ පාරෙන් යනකොට තමයි පාරේ ලස්සන පේන්නේ. ඔන්න එහෙනම් අපි ඒ පාරෙනුත් උඩටම ලං වුණා. මේ පාරෙන් යනකොට තමයි පන්සලේ ලස්සන පේන්නේ. පන්සලකට ගියාම ඉතින් නිකම් වෙන්නත් බෑනේ. මමත් හිතුවා පහනක් පත්තු කරන්න. ඉතින් මගේ සගයෝ දෙන්නයි මේ පහනක් පත්තු කරන්න යන ගමන් තමයි ඉන්නේ. ඔන්න එහෙනම් අපි පහනක් පත්තු කරන්නත් ආවා. ඕන් එන හා පුරා කියලා මම පළවෙනියටම පහන පත්තු කරා. ඔබලා පත්තු කරගන්න. ජයි ඊයා බං ලෝබන තොටියක් දාපන්. මේ බලපන් බං ප්‍රමිත් අඩ බෞද්ධයෙක් බං. අපිට සත්බුද්සය ඇතුලේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. අපි ඒක ඇතුලේ වැඳ පුදාගෙන මේ අපි පහලට බැස්සා. මේ ටිකේ කට්ටිය ෆොටෝ එහෙම ගන්නවා. අපි ගියපු කට්ටියත් එක්ක ගෲප් ෆොටෝ එකක් ගත්තා. අපි ඉතින් එපා කියලා තියෙන නීති කඩ කරන්නේ නැහැ. අපි නීති වලට අවංක වෙලා අපි අපේ වැඩේ කරගෙන අපි පාඩුවේ අපි යනවා.
මේ තියෙන්නේ සත්බුද්සෑයේ ඉඳලා අර මම ඉස්සෙල්ලා උඩට නැගපු පඩිපෙළේ අපි ඒකෙන් තමයි පහළට බැස්සේ. බලන්නකො මෙතෙන්ට පේන view එක. wow. මමත් මෙතන ෆොටෝ ටිකක් ගත්තා. මගේ මේ ෆොටෝ ටික ලස්සන නම් පල්ලෙන් කමෙන්ට් එකක් දායනේ අම්කෝ යාළුවනේ. ෆොටෝ ටිකක් එහෙම ගහලා ඉවරලා අපි මේ බස් එක තියෙන තැනට යන ගමන් තමයි මේ ටිකට තමයි අසපුවේ ලස්සනම ටික පේන්නේ. බලන්නකො තියෙන ලස්සන මාරම ලස්සන තියෙන්නේ මේ අසපුවේ. වගේමයි වටේ තියෙන කණපන් තියෙන ලස්සන ඊට වැඩිය. බලන්න මේ කන්දේ ස්වාභාවික කන්දක් නෙවෙයි. ඒකේ මල් එහෙම හිටවලා තියෙනවා. ගස් අලුතෙන් වවපු කන්ද. මම හිතාගෙන ඉන්නවා අර චතුරායියාගේ ප්‍රෝග්‍රෑම් එක කරපු ආමුද්‍රොත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. මට හම්බුණොත් ඒක ලොකු අවස්ථාවක් වෙනවා. ඔය තියෙන්නේ ස්වාමීන් වහන්සේලා භාවනා කරන කුටි. ඊළඟට උනේ මං හීනකින්වත් හිතුවේ නැති දෙයක්. මට ඒ ස්වාමීන් වහන්සේත් එක්ක පොඩි වචන ටිකක් කතා කරන්න ලොකු අවස්ථාවක් හම්බුණා. මේක මගේ මේ වීඩියෝ එකේ හයිලයිට්ම කොටස වෙයි කියලා මං හිතනවා. ඒ ස්වාමීන් වහන්සේගෙන් මට ගොඩක් උපදෙස් හම්බුණා. මගේ YouTube channel එකටයි මගේ ඉගෙනීම් කටයුතු වලටයි ගොඩක් ඒ ස්වාමීන් වහන්සේ මට ආශිර්වාද කරා. මගේ අඩුපාඩු රාශියක්ද ස්වාමීන් වහන්සේ මට පෙන්වලා දුන්නා. ඒ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කර කර ඉන්නකොට එතෙන්ට ආත්තම්මල ටිකක් ආවා. එයාලා NGO කාර්යෝ කියලා තමයි ඒ ස්වාමීන් වහන්සේ මට හඳුන්වලා දුන්නේ. තව මාම කෙනෙක්ද අපිට හම්බුණා. ඒ තමයි ඒ අසපුවේ තාක්ෂණයේ පැත්තෙන් ඉන්න මාම. මාම කෙනුයි ස්වාමීන් වහන්සේ කෙනුයි මට උපදෙස් ගොඩක් හම්බුණා. මට වීඩියෝ එකක්ද ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ ඒ සුන්දර අවස්ථාවෙන් කොටසක්. මේ න්යාත්තම්මල ටික. එතන මාම තමයි අසපුවේ තාක්ෂණික පැත්තෙන් ඉන්නේ. මේකේ ට්‍රෙන්ඩින් එකත් එක්ක පොඩි කෑලි ඒවා හොයාගන්න. NGO කාර්යෝ කියලා මාතෘකාව යන්නේ. එදා ගියා අපි මේ අනුරාධපුරේ NGO කාර්යෝ කියලා හඳුන්වන්නේ. මෙයාලා තමයි සත්පුරුෂය මූලික වෙච්ච මුල් පුරු. ආනන්ද ඒකයි මෙයාලට NGO කාර්යෝ කියලා කියන්නේ. සෑහට උදව් කරපු NGO කාර්යෝ. ඒතර මේ ඉන්නේ තවත් එක NGO කාර්යයෙක්. මම පෙන්නවා මේ සෑය හදපු NGO කාර්යයක් කියලා. NGO කාර්යය හදුවා කියලා අපි කියන්නේ. non governmental. ඊට පස්සේ ආයෙත් අපි සත්සෑයෙන් පිටත් වුණා. අපි දැන් මයින්නාච්චන ගමන් තමයි මගම්පුරි ගුඩ් බයි සත්බුද්සෑය. අපි දැන් මේ මයින්නාච්චකට යන ගමන් ඉන්නේ. ඔන්න එහෙනම් යාළුවනේ අපි බස් එක පාක් කරලා මයින්නාච්ච බලන්න යන්න තමයි මේ හදන්නේ. දැන් යන්නේ අපි පයින් යන දින පාර. ඔන්න අපේ හයික් එක පටන් ගත්තා. මේක හිතන තරම් ලේසි හයික් එකක් නෙමෙයි. දැන් අපි හයික් එකේ උඩටම ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට රේල් පාර හම්බ වෙනවා. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ රේල් පාර දිගේමයි. එහෙම යනකොට කෝච්චියක්වත් ආවොත් තමයි වැඩේ තියෙන්නේ. ඔන්න යාළුවනේ කියනකොටම කෝච්චියක් එනවා. අපි මේ මානම් පන්තුරු ටිකක් අස්සේ හැංගිලා වගේ තමයි ඉන්නේ. එන්නේ දුම් දාගෙන යකඩ යකා.
මිනිස්ලා විතරයි වගේ. ඕන් අපේ කට්ටිය මානම් පඳුරාස් ඉඳලා එනවා. දැන් අපි ඉන්නේ අයිනාච් එක ළඟ තියෙන බිංගුවාව ඇතුලේ. මේක පැනපු ගමන් වෙල්කම් ටු නයිනාච්. මාත් එක දිගටම රැඳිලා ඉන්නේ යාළුවනේ. ඉස්සරහට හොඳ සෙල්ලම් ටිකක් තියෙනවා. මේක ඇතුලේ කළුවර බලන්නකෝ. වෙල්කම් ටු නයිනාච්. wow wow. අපි මේ නයිනාච් එකේ පහළට බහින ගමන් තමයි බලන්නකෝ සුද්ධ ෆොටෝ ගහන විදිය. මේක උස ඊගාටුනේ මහ ශෝක ජනක දෙයක්. මගේ ෆෝන් එකේ බැටරි ලෝ වුණා. ඊගාවට අපි ගියේ බුදුරුවගල. මට ඒ යන වීඩියෝ ටික නම් ගන්න බැරි වුණා. බස් එකේ මම ෆෝන් එක charge කරලා තමයි තිබුණේ. මං කිව්වේ යාළුවනේ මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන්. දැන් අපි මේ බුදුරුවගල පන්සලේ වඳින්න යන ගමන් තමයි මේ ටික මාර නිස්කලංක බවක් තමයි තියෙන්නේ. භාවනා කරන්න එහෙම නම් මාරු පරිසරයක්. එතන ටුවරිස්ට්ලා ඉන්නවා. මේක රාජ්‍ය ඉතිහාසයක් තියෙන පන්සල. 3 2 1 අන්න බලන්නකෝ යාළුවනේ මුන් දෙන්න කරන වැඩි. අම්මට ජය ජය ඊයවන් අඩෝ අම්මට සිරි ඒ පොඩි එකා ජයට බෑ. මගේ ෆෝන් එකේ බැටරි ෆුල් charge වෙලා තිබුණේ නෑ යාළුවනේ. මම charge කරුවා. ඊට පස්සේ අපි රෝගලුත් ඇවිල්ලා අපි නැවත්තේ නාන්න තැනක. ඉතින් නාලා මේ යන ගමන් තමයි දැන් ඉන්නේ. මම මේ බ්ලොග් එක රිලීස් කරන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ. වීඩියෝ එක හොඳයි නම් යටින් කමෙන්ට් එකක් දාගෙන ෂෙයා බාරක් දාගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න.